ඔය අපි හරියට බලනවා නෙල්ලිගල නායක හාමුදුරුවෝ බුද්ධවත කරන විදිය. බලන්නකො මං එදා හිතපු එක මට අද මෙතන කියාගන්න කවදාවත් මං හිතුවේ නෑනේ. ඒකනේ කියන්නේ හිතන දේ වෙන්නේ නැහැ මතක තියාගන්න ඕනේ. වෙන දේ හිතා ගන්නත් බෑ. දැන් අවුරුදු 3ක් ඇති. නායකහාරෝ කරන බුද්ධවත දිහා බලලා මං තුන් හිතකින්වත් හිතුවේ නැහැ නායකහාරෝ ළඟ තියාගෙන මේක මේ මළුවේ බණ කියනකොට කියන්න හම්බේ කියලා. බුද්ධවත උන්වහන්සේ ගාව ඉන්න සේවක මහත්තුරුන්ගෙන් කාර්ය මණ්ඩලයෙන් වැඩිම පිරිසක් යොදවලා තියෙන්නේ මොකේද? බුදුහාමුදුරන්ට, භාග්‍යවතුන් වහන්සේට. මල් පැලේ ඉඳන් හදන්නේ. මම පොඩි යෝජනාවක් කරනවා. මේ තරුණ මහත්තුරුන්ට, අම්මලාට, තාත්තලාට, දරුවන්ට හෙට ඉඳන්වත් ගෙදර සමම් පිච්ච පඳුරක් හිටවමු. කාටද? බුදුහාමුදුරන්ට. හැදෙන පිපෙන මල් කැකුලක් ගානේ මේ දරුවන්ට කාවද මතක් වෙන්නේ? කඩලා බුදුහාමුදුරෝ ඉස්සරහින් නොතිබ්බත් අර බුදුහාමුදුරන්ටනේ කියලා මතක් වෙයි. සැකයි නම් මම කියනවට කරන්නකෝ. සැකයි නම් මේ ලෝකේ මේ විදිහට පූජාවක් ලබන නේ කොච්චර දොස් පරස් කියනවද නේ නායකහරනේ? කිරිබත් මෙච්චරයි, පහන් මොකටද කියලා අහනවනේ. මං උදවියට කියන්නේ බුදුහාමුදුරුවොත් එක්ක සමාලෝචනය කරන්න අපි කවුද? රුවන්වැලිසෑය නායකහාරෝ කියනවා කිරිබත් ට්‍රැක්ටර 5කට වැඩියෙන් විසික්කනවලු. පහන් දෙයියන් ගැටපෙට බලන්න. අර ඉවුරු කැටේ දැන් නම් හොදගෙන ගිහිල්ලා ඇති. වැඩිපුරම මොනවද තියෙන්නේ? පහන් කවුරු වෙනුවෙන්ද? එක පන්සලක හාමුදුරු කෙනෙක් සල්ලි දීලා රුවන්වැලිසෑය යවුවද? ගිහින් පුදලා එන්න කියලා නැහැ. මේ පින්නතුන්ගේ අම්මලාගේ තාත්තලාගේ හිතවලට දැනිච්ච විදිහ අපේ බුදුහාමුදුරුවන්ගේ ලැබීම අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් සංසාරේ බෝධිසත්වෝ මොකද්ද කරේ? අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් දන් දීපු එක කරේ. ඒ වගේ උත්තමයෙකුට ලැබෙන විදිහ මේ කොහෙවත් නැති මිනිස්සුන්ට පුළුවන් ද පින්නතුනි මේ එක මම මෙහෙම කියන එකත් ගැලපෙන්නේ නැහැ. අපේ තමයි අපේ බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ. ඒ වගේ උත්තරීතර ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ අපි මේ පින්නතුන් වෙන කොහෙද ඔහොම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් ඔහොම ලැබෙන ඔහොම පුදන අවුරුදු 2600ක් කිට්ටු කරලත් පරිනිර්වාණය මේක බොරුවක්ද? බොරුව මෙච්චර පවතිනවද? මේකස් මං කිව්වේ හෙට ඉර පායනව සත්තයි. බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ. එහෙම වැරදුනා නම් මේක මෙහෙම පවතින්නෙත් නෑ පින්නතුනි. ඒ නිසා මතක තියාගන්න අපි දළදා හාමුදුරුවන්ට රාජ නියමයන්ගෙන් කවුද පින්නතුනි ඔහොම පිදුම් ලබන්? කාටද ඔහොම ලැබෙන්නේ? ඒ අපේ බුදුහාමුදුරුවෝ මේ සංසාරේ ඇස් දෙක දන් දීපු උත්තමයා. අතපය 4 කපන කොටත් ශාන්තිවාදී ජාතකේ බුදු වෙන්න පාරමිතා පුරන අවදියේ
කල්ප ගානක් දුක් විඳේ. නේ අර රජ්ජුරුව ඇවිල්ලා පපුව තලනකොට කන් දෙක කපනකොට අතපය සිඳිනකොට මොකද්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ දන් දුන්නේ. නේ ඒවට කොච්චර කතන්දර කියනවද මිනිස්සු? රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා ත්‍රිත්වයක් තියෙනකොට එදා දීපංකර පාද මූලේ සුමේද බෝසත් අවදියේ සසර ගමන කෙලවර කරන්න තියෙනකොට අපි වෙනුවෙන් කවුද? අපේ බුදුහාමුදුරුවෝ. එහෙම උත්තමේට මෙලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. ඔය මං මේක මගේ පළවෙනි රූපවාහිනී වැඩසටහනේ නායක හාමුදුරුවනේ මම කියන්නේ බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. ඔය එක තරුණයෙක් කියන සමහර තරුණ මහත්තුරු ඉන්නව නේද මත්ද්‍රව්‍ය වලට බැහැවුනහම ටිකක් මේක පාලනය වෙන්න අමාරු. මෙව්වත් හරියනවා පින්නතුනේ. අයමුතුවෙන් පුනරුත්ථාපනයක් ඕනේ නැහැ. අද ගෙදර යන්න. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන හොඳට පිරිසුදු කරන්න. පේනවනේ නායකහරු කරන විදිය. සත්කාර කරන විදිය. මං කියන්නේ අර කූරගල ගිහින් එනකොට තරුණයා ටැප් එකට අල්ලලා නාය ගන්න පත්තර පිටුවක් එළවලු ඇයි? කොල්ලට ඒ වෙලාව එච්චරයි කරගන්න පුළුවන්. උදේ නැගිටපු ගමන් වතුර වීදුරුව ටැප් එකෙන් අරන් බුදුහාමුදුරන්ට පූජා කරාලු. සමහරට ගෙදර කට්ටිය වතුර බොන එකක්ම වෙන්න. මේ වැටට තරුණයෝ දැන් ඇවිල්ලා තියෙනවා. තරුණ මහත්තුරු බුදුහාමුදුරෝ ගැන පුදුම හැඟීමකින් කටයුතු කරනවා. හෙට උදේ ඉඳන් පටන් ගන්න සති 3ක් විතර කරන්න පින්නතුනේ කුණු හරපයක්වත් ඔය කටින් ආයේ කියවෙන්නේ නැහැ. කවදාවත් වෛරී සිතුවිල්ලක් එන්නේ නැහැ. මං 100,000 වතාවක් මේවා කියලා ඇති. විශේෂයි මට බුද්ධ වත ගැන හැඟීම ඇති තැන ආපු මේ නායක හාමුදුරුවෝ ළඟ තියාගෙන මේක කියන එක. මම නායකයන්ට පුද්ගලිකවත් කිව්වේ ඒකයි. ඒ පණිවිඩය නායකයන්ට ඉතින් තවත් සතුටු වෙන්න පුළුවන්. ඒ පණිවිඩය මම ලෝකෙටම මෙච්චර කාලයක් දුන්නේ නායකහරු දිහා බලලා. ඉතින් බලනවනේ නායකහරුන්ට පුදුම විදිහට ලැබෙනවනේ. නායකහරුන්ටත් නෙමෙයි සම්බුද්ධ ශාසනයට මේ ගොඩනගන විහාර කර්මාන්ත මෙතන හදලා තිබ්බේ නැත්නම් අද කොහෙද බණහන්? මෙතන හදලා තිබ්බේ නැත්නම් මෙතෙන් බබලන්නේ ඇයි? බුද්ධ වත කරන හින්දා. මතක තියාගන්න. බුද්ධ වත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. මං හිතන්නේ අපේ පල්ලේ ගම නායකහරුත් මේ කටයුත්ත නේ ඒක හොඳටම කරනවා. මට මතකයි මං දිල්ලි ඉන්නකොට නායකහරු මට කියලා දෙනවා. මං හිතන්නේ නායකහරුලා මේක අත්දැකීමෙන්ම දන්නවා. බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපේ තාත්තලා පුළුවන් නම් අද ගිහිල්ලා හෙට උදේ නැගිටලා මහ වැඩක් නෑ අර ගෙදර කැබිනට් එකේ හරි මොකේ හරි ඇති ඔය පොඩි කෝප්ප දෙනවනේ. ඔය කෝප්පයක් ගන්න. මේ ඔකට වතුර ටිකක් දාන්න. දාලා පැන් වීදුරුව අතට අරගෙන මම කියනවට කරන්නකො හෙට ඉඳන් හොඳේ. පොලිසිය ඉන්නර කමන්න කෙරියක කරන්න. ඔය මේ පිටම පින්නතුනේ ප්‍රතිඵල තියෙනවා. ඒකයි මේ කියන්නේ. අර පැන් උදේ පාන්දර පැන් වීදුරුව අතට අරගෙන අර මගේ බුදුහාමුදුරන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම උදේ පාන්දර අය ගාත කියන්න ඕනද? තාත්තලා ගාත දන්නේ
ඕන්නේ. කොල්ලෝ ගාත දන්නේ ඕන්නේ. බුදුහාමුදුරුවන්ට උදේ පැන් ටික තියලා වඳින්න හොඳටම ඇති. මේක මම කියනවට සති 3ක් කරන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔය ගෙවල් වල තියෙනවනේ ද්වාරෝපරා තියෙනවනේ සේරම නැති වෙලා යනවා. ගෙවල් වල උයනවනේ උදේට. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. පැහෙන හොද්දෙන් හරි කමක් නැහැ. අර පාත්‍ර නැනේ නා එක හරන ඉතින් ගෙවල් වල නේ. පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් දාන්න. අර බැරිද අර උයපු මොකෙන් හරි මාළු පිණි ටිකක් තියලා. අපේ අම්මලා ඕක දෙන්න ඕනේ කාටද? ඕක තාත්තට දෙන්න. කවුද ගෙදර පැන් එක තියන්න ඕනේ? දරුවෝ. අර දානේ පීරිසි අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා වැඳලා වැඩට යන්න. ඕකට පැය කීයක් යනවද? විනාඩි 2ක් යන්නේ නැහනේ. දවල්ට ඕනේ නැහැ. ඇයි? දවල්ට යන්නේ නැහැ අපේ ගෙවල් වල. ඔය උදේට උයපුවම හැම කරලා කන්න. ඒ හින්දා දවල්ට ඕනේ නැහැ. දවල්ට ඉතින් ගෙවල් වල නැහැනේ. අම්මලා වැට්ට යනවනේ. මම මේක කිව්වට පස්සේ දවල්ට ඕනේ නැහැ කියලා නායක අහන්නේ කොළඹ ඉස්කෝලේ එක දරුවෝ. මේ පන්ති ඇරිලා එනකොට දවල් සේරම නායක අහන්නේ බීම බෝතලයක් ගෙනාවලු. ඇයි? අම්මලා එන්නේ හවසනේ. එතකන් බීම වීදුරුවක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ගිලම්පසට එක සිගරට් එකයි බීම බෝතලයක් ගත්තා රුපියල් 200කට විතර. පොඩි ප්‍රශ්නයක් අහන්නද? බැරිකමද නොකරනකමද? අය මේක ගැඹුරක් තියනවද? තේරුම් ගන්න බැරි තැනක් තියනවද? මේක හෙට ඉඳන් කරන්න. අර උසස් පෙළ පන්තියේ දරුවෝ නේ අර බීම වීදුරුවක් පූජා කරනවලු බුදුහාමුදුරුවන්ට. ඇයි? දවල්ට දානේ තියන්න බැරි වුණා කියලා. පින්නතුනේ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ සියලු රතියන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨම රතිය මොකක්ද? ධර්ම රතිය. පේනවද ධර්ම රතිය තරුණයන්ට දැනিলা තියෙන විදිය? කොල්ලට හිදිලා දවල් දාන්නේ තියන්න බැරි වෙච්ච හින්දා බීම ටිකක් තියන්න බුදුහාමුදුරුවන්ට. අය මේ බණ තේරෙන්න ඕනද? අපි හින්දි සින්දු අහන්නේ තේරිලාද? අනේ දැන් හින්දි සින්දුවක් දැම්මත් ඇඟිලි වදිනවනේ පොළවේ හරි අනික් අතේ හරිනේ. වදින්නේ නැද්ද? වදිනවා. ඒ රතියට එහා ගියපු මේ ධර්ම රතිය වැදුනහම දැනුනහම ඇබ්බැහි වුණාම පින්නතුනි ආයක රතියක්වත් ඉස්මතු වෙන මේ බුදුවරු දේශනා කරන්නේ. උන්වහන්සේලා නිකලස් ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතය තුල එනිසා ධර්ම රතිය හරි ශ්‍රේෂ්ඨයි. ඔය ළඟට හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි මං හිතන්නේ ඉතින් ඔයත්තන්ට මේක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ඉතින් ජීවිතේ යන පළවෙනි බණේ. අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. නිකම් මම කියනවට සති 3ක් විතර වඳින්නකො බලන්න. කවුරුද? නෑ කන්නේ දැන් අපි වෙලාවට කෙරුවට ගෙවල් වල මේ වෙලාවට කරන්න බෑනේ. රාත් 10ට හරි කමක් නෑ. අපූර්වට ඔය සමහර අම්මලා ඉන්නෝ. වැඩ ඇරිලා ආපු ගමන් මොකක් හරි ඇඳගෙන කොණ්ඩේ කඩාගෙන වතුර පිහදලා කොණ්ඩේ සමහරට තුවායත් ගැට ගහගෙන පරක් වෙනවලු පහන තියන්න කියලා ගිනි කූර පත්තු කරලා ළමයින්ට බැන බැන උයන්න යනවා. එහෙම කරන්න ඕනේ නෑනේ මෙව්වා. අර මොකටද? තිබ්බා කියන්න කෙරුවා කියන්න නෙමෙයි. අම්මයි තාත්තයි දරුවයි එක්කහුවෙන්න.
ගෙදර එකට බුදුන් වදින්න. අය ගෙවල් වල ප්‍රශ්න තියෙයි කියලා හිතනවද? කවදාවත් ගෙදරක කිසි කෙනෙක් තෝ කියලාවත් කියන්නේ අය. එහෙම කියයි කියලා සැකයක් තියෙනවනේ සති 3ක් විතර මේක කරලා බලන්න. ඔය මේවට ගරහන උදවිය ඉන්නවනේ මම ඕනනම් ඒ උදවියටත් කියන්නේ සති 3ක් විතර කරලා බලන්නකො නිකම්ම හැදෙනවා. බුද්ධ වත කරන මිනිස්සු හීලා වෙනවා. දමණය වෙනවා. නාලා ගිරිලා ආලව කළා අඟුලිමාලා කවුරු ඉස්සරහද දමණය උනේ? බුදුහාමුදුරුවෝ ඉස්සරහ. එනිසා ඔය අපි වගේ අකුසල් සිද්ධ වෙන උදවිය දමණය වෙනවද කියන එක අහන්න දෙයක්ද? තරුණව සමහර තරුණව ඉන්නෝනේ ආතබූත නැතුව ඉන්නෝනේ. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? ණය ගහන්න අවුරුදු 24යි තාම කන්නේ ගෙදරින් ඒ වුණාට. අවුරුදු 27යි 28යි අඳින්න කලිසම් 3ක් නැහැනේ තමන්ගේ සල්ලි වලින් ගත්තා කියලා. දැන් ඔය තරුණ මහත්තුරු හැම ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ හොඳේ. සමහර කොල්ලෝ ඉන්නවා නේ අවුරුදු 30ට කිට්ටුයි. ණය ගන්න අර පල්ලා කඩවල වල තියෙන අදත් අර යනකොට 150 මාලයක්. ඕව නෙල්ලගෙන ඉන්නේ. මේ බ්‍රේස්ලට් එකක් දැන් කිය හාඳුරුන්ට සල්ලි තිබ්බට අපිට කොහෙද සල්ලි කියලා. මං කියන්නේ බීපු සිගරට් කන්ද සල්ලි එක්කව කරුවා. අවුරුදු 10ක් 12ක් මොකද කරලා තියෙන්නේ? ප්‍රධානම කාරණේ කරන්න ඕන මොකද්ද කියලාවත් අදහසක් තිබිලා නැහැ. මං කියන්න එහෙම අපේ දරුවන්ට ඔය බොහෝ දරුවෝ බැහැලා ඉන්නන වීඩියෝ ගේම් ගහන්න. මේක හරි පිළිගාව. කොල්ල බුදියන්න ගෙවල් වල පාන්දර 2ට 3ට විතර. මොකද කරන්නේද? අර ලුණු කපන්නේ වයි යකට තල්ලේ වයි බල බල ඉන්නවා. නේ තල්ලු කරගෙන කරන්නේ. නැගිටින්නේ. උදේ 10ට 11ට විතර. කොහෙන් මුදුමාල ගන්නද? එහෙනම් ඔය නෙල්ලිගලින්ම ප්‍රාර්ථනා කරලා යන්න ඔය මුස්පේන්දු ජීවිතයත් මිදේවා කියලා. නෙල්ලිගලින්ම අදිෂ්ඨාන කරලා යන්න. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන්න ඕන. පෞරුෂයයි අභිමානයයි දෙකම හැදෙනවා බුද්ධ වත කරන්ට. අර දැක්කන්නේ නේ නායකහන්න ගම් වතුර ආපු වෙලාවෙත් මම දැක්ක මේකටත් මට කියලා තිබ්බ ඔය එක කෙව්වා. අර සුනාමිය ආපු වෙලාවේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩනැගිලි ගලවගෙන ගියේ නැද්ද? ගාල්ලේ බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? මේ මහ ව්‍යසනයේ මේ ආපදාවේ අපි ඕන තරම් දැක්ක තින්ත පතුරක්වත් ගැලවෙච්ච නැති බුදු පිළිම තිබ්බා. රේල් පීලි එල්ලකුරට ඇඹරුන් නැද්ද? බුදු පිළිම වහන්සේලා තිබ්බ පින්නතුනි හෙල්ලිලාවත් නැතුව. මේක කියනකොට කියනවා බුදු පිළිම ඉතුරු වෙලා වැඩක් තියනවද මිනිස්සු මැරිලා කියලා. මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. මේ ස්වභාව ධර්මයේ ගරු කරන්නේ. කවදාවත් දලදා කරඬුව වඩම්මන ඇතෙක්වත් කුලප් වෙලා තියෙනවද? නැහැනේ. සත්තුත් හික්මනෝ. හරි අපූර්වට සත්තු මේ අපේ මේ බුදුහාමුදුරුවෝ කියන එක දන්නේ නැහැනේ. අපි කවුද චෝදනා කරන උදවිය කවුද බුදුහාමුදුරුවෝ කවුද පින්නතුනේ? එනිසා මතක තියාගන්න ඒ අපේ බුදුහාමුදුරුවෝ. අපි මේ සත්කාර කරන්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. ඔය බුදුහාමුදුරුවන්ගෙන් අහනවන්නේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවනේ ඇයි ඔච්චරටම ඔබ වහන්සේට අර බිම්බිසාර රජුරුව මග දෙපස සුදු වැලි ඉහලා
දැන් මෙතෙන්ට ධාතු කරඬුව වැඩම්මුවොත් එහෙම නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවද? අදටත් මේ පින්නතුනේ සුදු වැලි ඉහිනවා, මුතු කුඩ අල්ලනවා, සුදු පැන් සුවඳ පැන් ඉහිනවා. භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරනේ මෙච්චරයි මේ? උන්වහන්සේ දේශනා කරනවා පෙරම් පුරනවදී සංක සිටුවරයා පුතා කවුද? සුසීම. සංකපේ බෝධිසත්වයෝ පුතා සුසීම. සුසීම මහාන වෙන්න යන්න අහනවා. දෙන්නේ නැහැ. ඊට පස්සේ සංක සිටුවරයාට එකම පුතා බෝධිසත්ව හොරෙන් ගිහිල්ලා පැවිදි වෙනවා. වෙනදින මේ වෙලාව තිබ්බට දැන් පැයක් ඉවර වෙන්න. එහෙමයි නේද? සූස් ගන්න එපා ඉතින් වෙලාව යනවා. ඔය ඊට පස්සේ බුදු කෙනෙක් වෙනවා සුසීම. පිරිනිවන් පානවා. මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යයකුත් හදනවා. තාත්තා සංඝ බෝධිසත්වයෝ හොයාගෙන යනවා. මිනිස්සුන්ගෙන් අහනවා මේ සුසීම කියලා කෙනෙක් දැක්කද? කියනවා සුසීම කියලා කෙනෙක් නම් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් හිටියා. අපි චෛත්‍යයකුත් හදලා ඉවරයි. මේ තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවද්ද අන්තිමට ගිහිල්ලා දරුවොත් එක්ක චෛත්‍ය මළුවක්වත් ඇමදුවේ? කවද්ද අන්තිමට ගිහිල්ලා නේ මං ඕන තරම් දැකලා තියෙනවා නායකහාරෝ සෑය වන්දනා කරන හැටි. ඒ හිතේ ඇතිවන ගෞරවය මගේ බුදුහාමුදුරුවෝ කියන හැඟීමනේ. මේවා එකට එකක් ගැලපෙනවා නායකහාරනේ. ඒ නිසා නායකහාරන්ට ගොඩක් පිං ඒ ආදර්ශය ලෝකෙටම දුන්නට. අඬා යනෝ කවුද? සංක බෝධිසත්වයෝ. පුතා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාලා පුතාගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය පිරිසුදු කරන්නට. චෛත්‍ය රාජානන් වහන්සේගේ මළුවේ තිබ්බ වල් පැල ඇටි ගලවනවා. ඔය ගම්වල සමහර චෛත්‍ය තියෙනවා නායකහරුනේ. මේ කොල්ලෝ ගම්වල ඕන තරම් ඉන්නවා. මේ තරුණ මහත්තුරු එක්කහුව වෙන්න. හාමුදුරුවෝ ගාව ගන්න එපා වට. මකන් හාමුදුරුවෝ ආවාසේ වැඩ ඉඳී. මේ ගිහලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මගේ බුදු හාමුදුරුවන්ගේ වත කරන්නේ. මේ බුදුවරු දේශනා කරන්නේ. මහණෙනි මම ගිහිල්ලා වල් පැලෑටි ගැලෙව්වා. සුදු වැලේ ඉස්සා. පැන් කෙන්ඩියක් පූජා කරා. තවත් පූජා කරන්න දෙයක් තිබ්බ බැලුවේ නැහැ. කරේ තිබ්බ සලුව පූජා කරා. ඔච්චරයි. පිරිනිවන් පාලා අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් එනකොට මොකක්ද මේ ලැබීම? නායකහන්නේ නායකහරෝ එන්න මං කිව්වේ හැම එකක්ම නායකහරෝ සම්බන්ධ වෙනවා මේ. අනේ ධාතු වන්දනාව පටන් ගත්තේ ලෝකෙටම පෙන්නලා. නේ අර කරඬු ඇතුලේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා එළියට අරගෙන පූජා කරන්න. ධාතුන් වහන්සේලා වන්දනාවටම මල් ටික හදන්න. නේ නායකහරෝ පඩි දීලානේ මල් කඩන්නේ මල් හදන්නේ. කවුරු වෙනුවෙන්? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. ඉතින් ඔය නායකහරුන්ගේ තේජස නේ නායකහරුන්ගේ ඒක පේනවනේ නායකත්වය ඒ අභිමානය ඒක ඉතින් අරුමයක් නෙමෙයි. පරිවාර සම්පත්තිය බුදුහාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේලා අහනකොට ඔබ වහන්සේට ඇයි ඔච්චර ඔහම හම්බෙන්නේ කියලා ඔය දීපු උත්තරේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජානන් වහන්සේ පිරිසුදු කිරීම පමණයි. මේක මැජික් එකක් නෑ. මං ඒකයි ඉර පායන එක සත්තයි බුද්ධවත කරන්න වරදින්නේ නෑ. වරදින්නේ. බුද්ධවත කරනකොට
අමුතුවෙන් අය අකුසල් සිද්ධ කරගන්න බෑ කියලා ඔට්ටු වෙන්න ඕනේ සිද්ධ වෙන්නේ නැහැ. එනිසා පින්නතුනේ මං දේශනාව පටන් ගත්තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් නැහැ. මහා සංඝයාගෙන් තොර සරණක් නැහැ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පදන්න. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මම හොඳටම දන්නවා. නේ ඔය නුවර පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. නේ බොහෝ පැතිලෝ කරනවනේ. විවිධ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච උදවිය ඇවිල්ලා ඇති. තරුණ මහත්තුරු අපේ තාත්තලා මේ පිම්බිමෙන් යන්න කලින් අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා යන්න. බුදුහාමුදුරුවන්ට දන ගහලා වැඳලා කියලා යන්න. බුදුහාමුදුරුවනේ මේ පව්කාර වැඩේට මට ආයෙ හිත දෙන්න එපා කියලා. මම කියනවට මේක කියලා යන්නකෝ. අය කවදාවත් හිත පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට වැඳලා කියලා යන්න. උන්වහන්සේගේ කරුණාවේ බලය මහිමය අදටත් විද්‍යමානයි. නිතින්ම ධර්මානුකූලව හැසිරෙන්න පෙළඹෙනවා. නේර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු සත්‍යයි ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මිනිස්සු. අපි දන්නවා මේ සමාජයේ ආයතනවල සංස්ථාවල මිනිස්සු හරියට ගතු කියනවා, හරියට කේලම් කියනෝනේ, හරියට පද හදනවා, හරියට කොටවනවා, හරියට අනේකගේ අයහපත ප්‍රාර්ථනා කරනවා, හරියට ඊර්ෂ්‍යා කරනවා. නේ මෙහෙන් හොඳ කියලා අනිත් පැත්තෙන් වල කපනවා, අපේ දියුණුවට බාධා කරනවා. මේ ගෝරතර සමාජයක් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. අනේක තුල මොන සත්පුරුෂකම් තිබ්බත් කමක් නැහැ. අර හරි අපූර්ව දේශනාවක් තියෙනවනේ අර වේලුද්ධාරාජ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. පුළුවන් නම් මේක හෙට ඉඳන් පටන් ගන්න මේක.